මනුස්ස ස්ත්‍රීන් අතර රතනයක්. යශෝදරා දේවීන් වහන්සේ තරම් ලස්සන කාන්තාවක් මේ කෝටි ලක්ෂයක් සක්වලින් නැහැ. දිව්‍යාංගනාවන් පරාදයි කියලා සඳහන් කරන්නේ. ඒ තරම්ම රූපයක් ප්‍රතිබිම්බයක් වගේ. ඒ නිසා බිම්බා දේවී කියලා හැඳින්වුවා. මහ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේමයි උපදින්නේ. ඉපදුන වෙලාවෙමයි උපදින්නේ. බෝසතාණන් වහන්සේ නම උපදින වෙලාවේ දෙවියෙක් බ්‍රහ්මයෙක්වත් උපදින්නේ. සසරේ ඒ තරම්ම පින් තිබුණ නිසා දෙතිස් මහා නිමිති පහළ වෙනවත් එක්කම මේ නිමිති අතරේම උප්පත්තිය ලැබෙනවා. කාගේ දුවද මේ? සුද්ධෝදන මහ රජුරුවන්ගේ නංගිගේ දුව. අමිතා දේවියගේ දුව තමයි යශෝදරා දේවී වහන්සේ. ඉතින් එදායි රජුරුව තීරණය කළේ කවදා හරි මගේ පුතාගේ බිරිඳ ඇයයි කියලා. 16 අවුරුදු වයසේදී විවාහ කළා. 29 අවුරුද්දක් වෙනකොට මේ සියලු කාම සම්පත් අත්හැරියා. ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන පිය මහ රජුරුව බලන්නේ කිඹුල්ලතට වැටියා. යශෝදරා දේවිය මහ බෝසතුන් අබිනිෂ්ක්‍රමණය කළ බව දැනගෙන අබිනිෂ්ක්‍රමණය කළා කොහොමද ජීවත් වෙන්නේ? කහවත් දරාගත්ත කියනකොට කහවත් දරාගත්තා. හිසකෙස් කැපුවා කියනකොට හිසකෙස් කැපුවා. එක වේලයි වළඳන්නේ කියනකොට එක වේලයි ආහාර ගත්තා. උස් ආසන මහාසන ප්‍රතික්ෂේප කළා කියනකොට තමලු ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ කොහොම වැඩ ඉන්නව ඇද්ද? ඒ විදිහ දැනගන්න විදිහට ජීවිතය වෙනස් කළා. බුද්ධත්වයෙන් පස්සේ පිය මහ රජුරුවන්ගේ ආරාධනාවෙන් කිඹුල්වත් පුරේට වැඩලා සුද්ධෝදන රජුරුවන්ගේම ආරාධනාවෙන් යශෝදරා දේවීන් වහන්සේ බලන්න මාලිගාවටම වැඩියා. ඒ වැඩම කරපු වෙලාවේ තමන්ගේ පරිවාර කාන්තාවොත් අඬ ගහගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ වැටිලා ගොප් මස අල්ලගෙන ඇඬුවා කියලා සඳහන් කරනවා. දුක දරා ගන්න බැරුව කෑ ගහලා ඇඬුවා කියලා සඳහන් කරනවා. නමුත් ඇය අඬලා ඉවර වෙන තුරුම ඇය ඉවත් කරන්න භාග්‍යතුන් වහන්සේ කාටවත් අවස්ථාව දුන්නේ නැහැ. කී කාලයක් තිස්සේ හිතේ තද කරගෙන හිටපු ගින්දරක්ද මේ පිට වෙන්නේ. ඇය ඉවත් කරන්න උත්සාහ කළා නම් ලය පැලිලා මැරෙන්න තිබුණා. ඒ නිසායි ඉවත් කරන්න ඉඩ නොදෙන්නේ. සුද්ධෝදන රජුගේ මහා ගුණ වර්ණනාවක් කළා. තමන්ගේ ලේනිය පිළිබඳව සුද්ධෝදන රජු සඳහන් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මාලිගාව දාලා ගියාට පස්සේ ඇත් රාහුල පුතා දාලා මහාන වෙන්න යන්න උත්සාහ කළා. සංසාරෙත් එහෙම ගිහිල්ලා තියෙනවා. සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ගියා කියලා ආරංචි වෙලා දරුවා දාලා එන්න හැදුවා. ස්වාමීනි මට මගේ ලේලිය නතර කරගන්න බොහොම අමාරු වුණා. ස්වාමීනි මම ඒ නිසා 12 යොදුනක රැකවල් යෙදුවා. ස්වාමීනි මේ සාරකවල් යොදලා මම ආරක්ෂා කළේ කාරණා දෙකකට. මේ තරම් රූප සම්පත්තිය අනුනේ බලාපොරොත්තු වෙන රජවරු බොහොම හිටියා. ඒ කරදර කරන්න ආව මොනවා කරන්නද? ඒ නිසා ආරක්ෂා කළා. සඳහන් කළා නෑ මහරජා. යශෝදරා කවදාවත් එහෙම වෙන කෙනෙක් නෙමෙයි කියන කාරණාව සඳහන් කළා තමයි චන්දකින්නර ජාතකයේ දේශනා කළේ. පස්සේ කාලේ නොඑක් වර පැවිදි වෙන්න ඉල්ලුවා. ප්‍රජාපති ගෞතමයන් වහන්සේ සඳහන් කළා
ඔබ පැවිදි වෙන්න එපා. මම පැවිදි වෙන්න. නමුත් මටත් අවසර දුන්නේ මට නුදුන්න අවසරය ඔබට දෙන එකක් නෑ. කොහොම හරි අවසර ඉල්ලලා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ පැවිදි වුණා. රාහුල කුමාරයාට නරසිංහ ගාථා උගන්වලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට යවුවා. බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි කළා. රජුරවන්ට දුකයි. යසෝදරා දේවියට දුකයි. මහරජුරු බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කිව්වා මව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ මහාන කරන්න එපා ස්වාමී. හේතුව මව්පියන්ගේ ශරීරයේ හැමේ සිවියේ තියෙනවා දරු සෙනෙහස. සිවියට යටින් හැමේ තියෙන්නේ දරු සෙනෙහස. හැමට යටින් මස්වලත්, මස්වලට යටින් නහරවැල් වලත්, නහරවලට යටින් ඇටකොටු වලත්, ඇටකොළු ඇතුලේ ඇට මිදුළු වලත්. චම්මං චෙත්වා චවින් චෙත්වා චවින් චින්දති, චම්මං චෙත්වා චම්මං චින්දති, මංසං චෙත්වා මංසං චින්දති, නහාරුං චෙත්වා නහාරුං චින්දති, අට්ටිං චෙත්වා අට්ටිමිඤ්ඤා. දරු සෙනෙහස මේ හැම තැනම ගැප්පෙලා. මව්පියන්ගෙන් අහන්න නැතුව ළමයි මහාන කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ ඉවසුවා. නීතියක් පැනෙවුවා. මව්පියන්ගෙන් අවසර නැති කවුරුවත් සම්බුද්ධ ශාසනයයි පැවිදි කරන්න එපා කියලා. යසෝදරා දේවිය අඬනවා රාහුල කුමාරයන් නැතුව. රජුරෝ ඒ ටික කියලා ඇවිල්ලා යසෝදරා දේවිය සමසනවා. දුවේ ඔබ මොකටද අඬන්නේ? උඹේ ස්වාමියා මේ සංසාරේ එනකොට උඹේ දරුවෝ කොච්චර දන් දුන්නද උඹ දන්නවා? උඹේම දරුවන්ගේ අත් දෙක ගැට ගහලා දරුවෝ කොච්චර දන් දුන්නද? දරුවන්ගේ අත් දෙක ගැට ගහපු වැල්කම් දෙකතු කෙරුවොත් මහ මෙරට වඩා උසයි නේද කියලා. ඒ සියල්ල උඹ ඉවසුවා නේද කියලා. මන්දිරී දේවිය හැටියට ප්‍රිය දරුවෝ දෙන්න දන් දීපු වෙලාවේ උඹ ඉවසුවා නේද? ලෞතුරා බුදු බව ප්‍රාර්ථනා කරගෙන දරුවෝ දන් දුන්නා. අද ලෞතුරා බුදු බව ලබලා උඹේ පුතාගේ නිවන් දොර ඇරලා දීලා තියෙන වෙලාවේ මමත් දරුවෙක් හැටියට දැකලා, උඹත් දරුවෙක් හැටියට දැකලා, සකල සත්වයාම දරුවෝ හැටියට දැකලා ලෞතුරා බුදු පියාණන් වහන්සේ උඹේ පුතා සසරින් එතර කරවලා තියදී මොකට අඬනවද කියලා. මම දුකින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ ඇඬුවා. ඒ මට වෙන පුතෙක් නැති හින්දා. දෙවෙනි පුතෙක් උඹ හදලා තිබ්බනම් මම නම් අඬන්නේ නැහැ. හැබැයි ඒ මහා වීරයන් වහන්සේගේ බණපද ටික ඔබ අහුවනම් උඹට හිටපු දෙවෙනි පුතත් උඹ මහාන කරනවා දුවේ සත්‍යයි. ඒ හින්දා උඹ දැන් සැනසෙන්නේ. අන්තිමට පස්සේ කාලේ ප්‍රජාපති ගෞතමයන් වහන්සේ ළඟ මහාන වුණා. මහාන වෙලා එතුමියත් එක්කම බුදුරජාණන් වහන්සේ ළඟට වැටියා. මග දිගට මිනිස්සුන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉවරයි. සවැත් නුවරට වැඩියහම විශාඛා මහ උපාසිකාව ඇතුළු පිරිස මනරම් ආරාමයක් හදලා පූජා කළා යසෝදරා තෙරණියට. එහි වැඩ හිටියා යසෝදරා තෙරණින් වහන්සේ. එහි වැඩ ඉන්නවා කියලා දැනගත්තාම දායක කාරකාදී අරගෙන ඇවිල්ලා ගොඩ ගහන සිව්පසේ මිදුලේ හිටන් ඒ තරම් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි, පහළ වෙලා තිබිච්ච සතර මහා නිධාන මාලිගාවේ තිබිච්ච නිමක් කරන්න බැරි ධන සම්පත් අලියම හෙළූ කෙළපිඩක් වගේ දාලා ආවේ සංසාරේ විතර යන්න එපා කියලා. නමුත් ස්වාමීනි, ආයෙත් දැන් තියෙන මාලිගාවේ ජීවිතේ වාගේ සම්පත් ගොඩක්. මට එපා ස්වාමීනි, මම වෙන දිහාකට යනවා. එහි අතහැරලා තව දිහාකට ගියා. එහෙත් එහෙමයි. එහි අතහැරලා තව දිහාකට ගියා. එහෙත් එහෙමයි. යන තැන ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන අරගෙන සෞඛ්‍ය ලෙස නසර